Hi everyone. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම මතක් කරන්න කැමති ඔයා මගේ මේ වීඩියෝ එක බලන්න අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා හැමදාමත් මේ වගේ ලස්සන වෙනස් විදිහේ වීඩියෝස් බලන්න එකතු වෙන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. මම අද ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ පුංචි money tip එකක්. ඇත්තටම කිව්වොත් මේක පුංචි money tip එකක් වුණාට මාසයක් වගේ පොඩි කාලයක් ඇතුළත ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අපි බලමු මොකද්ද මේ කරන්න යන්නේ කියලා. මම ඔයාලට කියා දෙන්නම් මේක කළේ කොහොමද කියලා. මේකට අපිට මුලින්ම ඕනි කරනවා කොටු 30ක් ලකුණු කරගත්තු කොලයක්. ඉතින් මම මේකට half sheet කොලයක් තමයි ගත්තේ. ඒ කොලේ උස පැත්තට කොටු 10කුයි දිග අතට කොටු 3කුයි අරගෙන තමයි මේක ලකුණු කරගත්තේ. ඔයාලා පහසු විදිහකට ලකුණු කරගන්න. ඒ විදිහට කොටු 30ක් ඇඳගත්ත කොලේ එකතු කරන්න යන මුදල දාන්න ඕනි. ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම 30න් තමයි අපි පටන් ගන්නෙ. 30 ගුණාකාර විදිහට තමයි මේක එකතු වෙන්න ඕනි. පළවෙනි කොටුව 30යි අන්තිම කොටුව ඉවර වෙන්නේ 900ෙන්. ඉතින් ඔන්න ඔය විදිහට 30 ගුණාකාර විදිහට මේක එකතු කරගෙන ලියාගෙන යන්න ඕනි. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. Put our to-do list on ice. We crank the AC to 79 and make a little island right here. And there ain't a palm tree. ඉතින් ඒ විදිහට ලියාගත්ත කොටු කොලයට අමතරව මම තව money challenge කියලා පොඩි ලේබල් එකකුත් ලියා ගන්නවා. Do you hear that? My sanity about to break while everyone I know's out. On a trip, on a boat, on a lake. I'm tired of feeling all FOMO, babe. I don't even care if we stay home. ඉතින් මේ තියෙන්නේ එකතු වෙන මුදල් දාන්න මං හදාගත්තු box එක. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ box එකක් නැත්නම් කැටයක් හරි අරගෙන මේ මුදල් එකතු කරගන්න. එක්ක ඔයාට නැත්නම් ගෙදර වෙන කාට හරි මේ වගේ පුංචි ටිප් වලින් සල්ලි ඉතුරු කරගන්න විදිය කියා දෙන්න දැන් ඔයාටත් පුළුවන්. ඉතින් මේ box එකේ පළවෙනි කොටුව 30න් පටන් ගන්නවා. අන්තිම කොටුව 900න් ඉවර වෙන්නේ. හැමදාම මේකට සල්ලි අපි දාන්න ඕනේ. පළවෙනි දවසේ 30ක් දාන්න ඕනේ. ඉතින් ඔන්න අද බලමු මං කීයද දාන්නේ කියලා. ඉතින් අද මගේ පර්ස් එකේ තියෙන සල්ලි වලින් මම රුපියල් 20කුයි 10කුයි එකතු කරලා 30ක් හදලා මගේ money challenge box එකට දැම්මා. ඒකට අදාළ 30 කොටුවත් ඔන්න ඔහම කපන්න ඕනි. ඊට පස්සේ ඔන්න රුපියල් 60ක් හැදුවා. 50කුයි 10කුයි එකතු කරලා. ඊට පස්සේ 60ට අදාළ කොටුවත් කපන්න ඕනි. ඔන්න ඔහම දවස ගානේ අදාළ සල්ලි දාලා ඒ කොටු කපනකොට අපිටම සතුටක් දැනෙනවා. ඉතින් ඔයා මේ challenge එක කරලා ඉතුරු කරන සල්ලි වලින් මාසේ අන්තිමට මොනවද කරන්න කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අදට මම ගිහින් එන්න. බයි.